හයි බිසි ලෙක්ච ෂෙඩියෝල් එකකින් පස්සේ අද ටිකක් ෆ්‍රී දවසක් ෆ්‍රී එක ඉන්න නිසාම ඔයත් එක්ක කතා කරන්න පුංචිම හරි වෙලාවක් වෙන් කරගන්න ඕනි කියලා මම උදේම හිතුවා. ඉවෙන්ට්ස් වලට එළියට ගියාම ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි ඩිග්‍රී එකක් කරන්න හොඳ ඉන්ස්ටිටියුට් එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් උසස් අධ්‍යාපනය ගැන හින දකින කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේ දුවගේ පුතාගේ උසස් අධ්‍යාපනය ගැන අදහසක් ගන්න බලාගෙන ඉන්න දෙමව්පියෙක් නම් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. අංක 1. කැම්පස් එකක් තෝරගන්නකොට මුලින්ම බලන්න ඕනේ අවෝඩ් කරන ඩිග්‍රී එකේ වැලිඩිටි එක මොකක්ද කියලා. ඒ විතරක් නෙවෙයි කැම්පස් එකෙන් ඔයාලට දෙන මොනවාගේ සර්විස් එකක්ද, හිතේ බරක් නැතුව කොහොමද ඩිග්‍රී එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ වගේ දේවල් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ගොඩක් අය මගෙන් අහන තවත් ප්‍රශ්නයක් තමයි ලෙක්චර් කෙනෙක් විදියට මම රෙකමන්ඩ් කරන හොඳම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. වසර 4ක ගෞරව උපාධියක් විදියට BMS කැම්පස් මගින් ප්‍රදානය කරන Bachelor of Business Management BBM එහෙමත් නැත්නම් ව්‍යාපාර කළමනාකරන වේදී විශේෂ උපාධිය Ministry of Higher Education එකේ recognize වගේම UGC එකේ approved degree program එකක්. තව දෙයක් උපාධිය වරණයන් පස්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ කම්පැනිස් වලින් internship opportunities අරන් දෙන්න BMS campus ඔයාට උදව් කරනවා. අද කාලේ ඩිග්‍රී එකක් කරනවා කියලා කියන්නේ එකපාර විශාල මුදලක් ආයෝජනය කරන්න ඕනේ දෙයක්. හැබැයි ඔයා BMS campus එක join වුණොත් ඔයාට අවස්ථාව ලැබෙනවා වාර්ෂික ගෙවීම් ක්‍රම යටතේ ගෙවීම් කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයා A level වලට හොඳ රිසල්ට් එකක් නම් අරගෙන ඉන්නේ ඒ වගේම ස්කූල් ලයිෆ් එකේ හොඳට perform කරපු කෙනෙක් නම් ඔයාට අවස්ථාව ලැබෙනවා ස්කෝලර්ෂිප් වලට apply කරන්න. පොඩ්ඩක් ඉන්න මං කියපු විස්තර වලට අමතරව තව වැඩිදුර විස්තර දැනගන්නේ කොහොමද කියලා නේද හිතියේ. ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් ගත්තොත් BBM ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන සියලුම විස්තර දැනගන්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඊළඟ ඉන්ටේක් එක ළඟම එන නිසාවෙන් ඉක්මනට කෝල් කරලා ජොයින් වෙන්න අමතක කරන්න එපා.